මොඩි මගේ රත්තර යාළුවනේ. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා. අද අපි යන්න හදන්නේ NIBM එකේ ඉනෝග්‍රේෂන් එකට. දැන් යන්න තමයි හදන්නේ. දැන් පාන්දර 4:00 විතර ඇති. මම ගොඩ කාලෙකින් ආවලුත් වීඩියෝ එකක් අරගෙන අපි බලමු අද මොකද වෙන්නේ කියලා. අපි ඉස්සරහට ගිහින් සෙට් වෙමු. ඔන්නම ලෑස්තිලා අපි පාරට ආවා. අද මම යන්නේ මගේ මුළු ලෝකෙම එක්ක. මුළු ලෝකෙම කියන්නේ මගේ අම්මත් එක්ක. ඉතින් ඔන්නම අපි කොහොම හරි බස් එකකට නැගලා යන ගමන් ඉන්නේ දැන්. පිටපයක් එකමාරක් නින්ද ගියා. කොහොම හරි ටික දුරක් යනකොට මාතලයට පොඩ්ඩක් මෙහායින් බස් එක බ්‍රේක් ඩවුන් වුණා. ඊට පස්සේ අපි වෙන බස් එකකට මාරු වෙලා තමයි නුවරට ආවේ. ඔන්නම කොහොම හරි අපි කැන්ඩි වලට ආවා. කැන්ඩි වලට ආව ගමන් ඉස්සෙල්ලා අපිට හැමෝගෙම ඇස් ආකර්ෂණයකට ගන්න නුවර වගේම දළදා මාලිගාව. උදේම අපි එතෙන්ට යන්නත් අමතක කරේ නෑ. අපි ඊට පස්සේ අපිට ඉනෝග්‍රේෂන් එකේ තිබ්බේ අමායා හීල්ස් එකේ. ඒක තියෙන්නේ හිරැසකල හන්දියෙන් උඩ පාරේ. අපි ඊට පස්සේ කෙලින්ම බස් එක නැගලා හිරැසකල හන්දියට ආවා. ඔය ඉස්සරහා තියෙන්නේ අපිව හොටෙල් එකට අරන් යන්න ආපු වියකල් එක. ඔන්නෝම කොහොම හරි අපි අමායා හීල්ස් එකට ආවා. අපිට තිබ්බු හෝල් එක ඔහොම තමා හැඩ වෙලා තිබ්බේ. එක පැත්තක දෙමාපියෝ අනිත් පැත්තේ ළමයි. එහෙම තමයි හිටියේ. අපි බලමු ඉතින් ඉස්සරහට මොකද උනේ කියලා. අපිට දාලා තිබ්බ ඇජෙන්ඩා එකේ විදිහට ඔන්න ඔහොම ඉස්සෙල්ලාම ආරාධනා මුත්තු පිළිගත්තා. ඊට පස්සේ කොහොම හරි සම්ප්‍රදායික සිරිත් විරිත් වල එන විදිහට ඔයලෙඩ පාරාදි තමුත් ඔක්කොම පොල්තෙල් පහන පත්තු කරන්න ගත්තා ඔන්න ඔය විදිහට. බලමු ඉස්සරහට මොකද උනේ කියලා. ඉතින් ඊට පස්සේ ඉස්සෙල්ලාම තිබ්බේ සකන්ඩි එකේ අක්කලාගේ නැටුමක්. මම හිතන්නේ මේක පූජා නැටුම වෙන්න ඕනේ. ඒක අක්කලා කොහොම හරි ලස්සනට නැටුම ඉදිරිපත් කරා. ඔයාලම බලන්නකෝ ඒක කොහොමද කියලා. අයාට පුරා සමානවේ මලවර පෙළ පත කවියට පෙර සිටම පැවතේ තුන්දවේ පටාමන්දලින් එලෙස රංග පෑවෙති ගෙන තුරු ඇති නලගනන්. ඊට පස්සේ න්‍යාය පත්‍රයේ තියෙන විදිහට ඉංග්‍රීසි වලින් කිව්වොත් ඇජෙන්ඩා එකේ තියෙන විදිහට ප්‍රධාන ආරාධිත මුත්තගේ කතාව තමයි තිබ්බේ. ඒස තමයි මේ ඉන්නේ. කතා අහලා කම්මැලිකම හිටපුවා අපිට. ඊට පස්සේ සංගීත රස එකතු කරා සකන්ඩිය එකේ අය කෙනෙක්. ඔය සින්දුවත් ඔයාලා අහලා බලන්නකෝ. මේ චන්ද්‍ර සූර්ය නගරේ තුවිලි සරනා සිරදල් වෙන්න ප්‍රේමී දාය මේ නිදර්ශ දෙකේ ග්‍රැජුවේට් වෙච්ච අය කෙනෙක්. මේ ඊයට තමයි වසරට යනකම් ඇවිදින්න බැරුව තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ඉඳන් තමයි ඇවිදින්න පටන් ගන්න තියෙන්නේ. ඒ අය මොටිවේෂන් ස්පීච් එකක් කරා. ඒක මාර වටිනවා. හැමෝම අහගෙන හිටියා. එයාලගේ අම්මා අපි බලනකොට අවසානයේට හොඳටම අඬනවා. මට වීඩියෝ එකේ පොඩි කැලලක්වත් ගන්න බැරි වුණා. අම්මා විතරක් නෙමෙයි ඒ හෝල් එකේ හිටපු ගොඩක් අය වෙලාවේ සංවේදී වෙලා හිටියේ. තමන්ගේ පුතා මුළු ලෝකෙම දිනනකොට මුළු හදවතින්ම සතුටු වෙන පිරිස බොහොම අඩුයි.
ඒ මුළු හදවතින්ම සතුටු වෙන පිරිස අතරින් උඩම තැන ඉන්නේ මං හිතන විදිහට අම්මා තමයි. ඔයාලගෙත් එහෙම ඇති කියලා මං හිතනවා. ඔයාලා අහලා බලන්නකෝ අයියේ කතා පොඩ්ඩක්. හිතන්නේ මම හොඳ නමක් තිබ්බා. මං හිතන්නේ අපි කරපු ටූර්නමන්ට්ස්, අපි කරපු ඉවෙන්ට්ස් ගැන තාම කතා වෙනවා ඇති කියලා හිතනවා. අපි ඇවිල්ලා බැච් එකක් විදියට එකට වැඩපු කරපු කණ්ඩායම. අපි හිටියා ඉංග්‍රීසි අනේ මට ඉංග්‍රීසි බෑ බම් මේ මොකද මට තේරෙන්නේ නැහැ කියලා අයින් වෙන්න කිව්ව ළමයි හිටියා. මාසයක් දෙකක් යද්දි. සර් අපි කරේ මොකද්ද? ඒ මොටිවේෂන් ස්පීච් එකෙන් පස්සේ ආයෙත් සෙකන්ඩ් එකක් කළා. අපි වෙනම ලෝකයකට අරගෙන ගියා. එයාලගේ ලස්සන නටුමක් තිබ්බා. ඔයාලම බලන්නකෝ ඒ නටුම කොහොමද කියලා. ලස්සනයිද කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. කතා වගේ තිබ්බා. මං ඒ වීඩියෝස් ටික ගන්න ගියේ නෑ. මගේ කතාව අහන් ඉන්නත් ඔයාලට කම්මැලි ඇති. ඒ කොහොම වුණත් ඊට පස්සේ ආයෙත් සෙකන්ඩ් එකේ අයලා අවසාන විනාඩි 30 වගේ ඇවිල්ලා ආයෙත් ලස්සන සින්දුවක් කිව්වා. හරිම ලස්සනයි සින්දුවක්. ඒකත් ඔයාලම බලන්නකෝ. අපේ දවස් ඉවෙන්ට් එකේ අවසානට ලං වුණා. අපිට රිෆ්‍රෙෂ්මන්ට් එකක් දීලා තිබ්බා. එක්කනම තමයි අපේ යාළුවෝ ටික ඔය ඉන්නේ. මට වීඩියෝ එක දාන්නත් එපා කිව්වා. බැනුම් ගන්න ඉද දන්නෙත් නෑ. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. අපි දැන් අපේ ඔරියන්ටේෂන් එක ඉවරයි. අපි දැන් ෆොටෝස් ගන්න ගමන් ඉන්නේ. යාළුවෝ ටික ඉන්නවා. ස බිග් බොස්. නම කියපන්. නඩුල සරුන්. හෙලෝ සරුන්. නම කියපන්. විනාජ්. සුපිරියා දේවදත්ත තමයි. ෆොටෝස් ගන්නද? යාළු බඩි. එන්න යාළුවෙක් ඉන්නවා. යාළුවෝ හැමදාම මේ තියෙන්නේ අපි ගහ ෆොටෝස් වගේක්. මේ ඉන්නේ මැනේජ්මන්ට් කරන කොල්ලෝ සෙට් එක. මගේ අම්මයි මායි. මැනේජ්මන්ට් කරන ගර්ල්ස්ලා බොයිස්ලා ඔක්කොම ටික උතන ඉන්නවා. එතන ඉන්නේ IT ඩිග්‍රී කරන යාළුවෝ සෙට් එකක්. හෙලෝ යාළුවනේ අපේ ඉනෝග්‍රේෂන් එක ඉවරයි. දැන් අම්මයි මායි යන ගමන් ඉන්නේ. ඔන්න ඔහොම ඉතින් ඒ ඉනෝග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකත් ඉවර වෙලා අපි ගෙදර ආවා. ඒ දවස් ඔහොම තමා ගෙවුනේ. හරිම ලස්සනයි. හෙලෝ යාළුවනේ දැන් තමයි ඉනෝග්‍රේෂන් එක ඉවරලා ගෙදර ආවේ. 7 විතර වුණා ගෙදර එද්දි. අපිට ගොඩක් කලා යනවා නේද දැන් එන්න. එහෙනම් අද වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. මම වීඩියෝ එක මෙතන නතර කරන්නම්.
මම සතුටින් පරිස්සමින් ඉන්න, සබස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. හොඳ නරක තියෙනවා නම් කියන්න. එහෙනම් පරිස්සමින් ඉන්න. මං ගිහින් එන්න යාළුවනේ. බයි බයි.